හෙලෝ කොහොමද ඔයාලට අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේ දවස්වල රැකියාවක් විදිහට හරි විනෝදාංශයක් විදිහට හරි වගා කටයුතු කරන ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් ගැන. ඔබ දකින විදිහට නම් දැන් ගොඩක් තරුණ පරම්පරාවත් විනෝදාංශයක් විදිහට හරි ගාඩ්නින් වලට එහෙම යමු වෙලා තියෙනවා. අපි හැමෝම කැමතිනේ ඉතින් ජීවත් වෙන පරිසරය ලස්සනට තියාගන්න. එහෙම එකේ මම හිතුවා මේ දවස්වල තියෙන අධික හිරු එළියෙන් අපේ සම ආරක්ෂා කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් ගැන ඔයාලත් එක්කත් බෙදා ගන්න. වැඩි කතා ඕනේ නැහැ, අපි කෙලින්ම කතාවට බහිමුකෝ. මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි අවසර ගොඩක් වැඩි නිසා හැම පිලිස්සීම රතු වීම වගේම ශරීරයේ ගොඩක් වියලි තත්ත්වයටත් පත් වෙනවා. අපි නොදැනුවත්වම එලිමහනේ වැඩ කරනකොට හිරු එළිය UV රේන්ජස් වලට නිරාවරණය වෙලා සමේ තියෙන තෙතමනේ නැති වෙලා කළු වෙන්න සන්බර්න් නැති වෙන්න පටන් ගන්නවා. ඒ විතරක් නෙවෙයි ඉක්මනින් වයස පෙනුමක් පවා ඇති වෙන්න පුළුවන්. එහෙමයි කියලා අපි ආසාවෙන් කරන වගා කටයුතු වලින් අපිට අයින් වෙන්නත් බෑනේ. අපි බලමුකෝ මේ දේවල් වලින් ආරක්ෂා වෙන ගමන්ම අපි ආස දේවලුත් කරන්නේ කොහොමද කියලා. අංක 1 විදිහට කරන්න පුළුවන් අවුවට යන්න පැය භාගයකට විතර කලින් සන්ස්ක්‍රීන් එකක් එහෙම නැත්නම් සන් ප්‍රොටෙක්ෂන් ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. SPF 30+50+ තියෙන විවිධ බ්‍රෑන්ඩ්ස් කිහිපයක්ම තියෙනවා වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. මේ මගින් අධික හිරු එළියෙන් අපේ සම ආරක්ෂා කරගන්න පුළුවන්. ඔයා ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න අකමැති කෙනෙක් නම් මේ වෙනුවට පිරිසිදු පොල් තෙල් නැහෙම නැත්නම් අලිගැට peer තෙල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේ වගේ ස්වභාවිකවම SPF 7+ වගේ තමයි අඩංගු වෙන්නේ. පොල් තෙල් අලිගැට peer තෙල් ආලේප කිරීම මගින් හිරු එළියෙන් සමට අර්ධ ආරක්ෂාවක් වගේම හොඳ තෙතමනයක් ලබා ගන්න පුළුවන්. තව කරන්න පුළුවන් දෙයක් තමයි හැට් එකක් එහෙම නැත්නම් කැප් එකක් පාවිච්චි කරන එක. ගොඩක්ම හොඳයි හොඳ පුළුල් හැට් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම්. එතකොට අපේ මුහුණ බෙල්ල මතට වැටෙන අධික හිරු එළියෙන් සම ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපිට කරන්න පුළුවන් අත්දිග ඇඳුම් long sleeves අඳින එක. ඒ වගේම කකුල් හොඳින් ආවරණය වෙන විදිහට දිග කලිසම් හෝ බොටම් වගේ අඳින්න පුළුවන්. තව අපිට පුළුවන් බූට්ස් දෙකක් දාන්න. මේස් දෙකක් දාලා බූට්ස් දෙක දාගන්න පුළුවන් නම් තවත් හොඳයි. අවුවෙන් ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් තමයි වැඩ කරන වෙලාවට වතුර බෝතලයක් ළඟ තියාගෙන ටිකෙන් ටික වතුර බොන එක. ඇතුළක වැඩ කරනවටත් වඩා එලිමහන වැඩ කරනකොට අවුවසර වැඩි. අපේ ඇඟෙන් දාඩිය පිටවන ප්‍රමාණයත් ගොඩක් වැඩි. මේ නිසා සමට හානි වෙන්න තියෙන ප්‍රමාණයත් වැඩි. වැඩ කරන ගමන් නිතරම වතුර බොන එක මගින් අපේ සමට වෙන්න තියෙන හානි අවම කරගන්න පුළුවන්. මෙච්චර වෙලා කිව්වේ වැඩ කරන ගමන් අපිට කරන්න පුළුවන් දේවල්නේ. ඔයාලට පුළුවන් නම් වැඩ කරලා ඉවර වෙලා වොෂ් එකක් එහෙම දාලා පිරිසිදු වුණයින් පස්සේ ස්වභාවික කෝමාරිකා මදයක් එහෙම නැත්නම් වෙළඳ පොලේ තියෙන හොඳ ඇලෝ ජෙල් එකක් හරි අරගෙන හොඳට මුහුණ වගේම ඇඟෙත් ගන්න. එතකොට අපේ හැමට වෙලා තියෙන සුළු හානියක් වුණත් ඉක්මනින් සුවපත් කරගෙන යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මම අද ඔයාලත් එක්ක කතා කරේ මටත් මේ දවස්වල තිබුණු ලොකු ප්‍රශ්නයක් ගැන. මම මේ දේවල් කරලා ඒ ප්‍රශ්නේ ඇත්තටම ගොඩක් දුරට මග ඇරගත්තා. මම හිතනවා ඔයාලටත් මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉස්සරහටත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා තියාගන්න. අදට ගිහින් එන්න නැවත හමු වෙමු.